ගන්න අපේ මේ ඉන්ඩෝ සිනමැටික් channel එකට. අද අපි කතා කරන්න යන්නේ 2025 අවුරුද්දේ අලුතෙන්ම නිකුත් වුණු මාස් කියන ටැමිල් මූවි එක ගැන. මේ මූවි එක IMDb යගේ 10න් 7ක් හිමි කරගන්න සමත් වෙලා තිනවා. මේ කතාව පාදක වෙලා තියෙන ලොකු සල්ලි මංකොල්ලයක් ගැන. අපි එහෙනම් වැඩි කතාවක් නැතුව මූවි රිව්ව් එක පැත්තට යමු. කතාව පටන් ගද්දිම අපිට දකින්න සිද්ධ වෙන්නේ AITT පක්ෂ නායකයාගේ ගෙදරට පක්ෂයේ සියලු දෙනාම ඇවිත් ඡන්දය දිනන්න සාකච්ඡා කළත් හැබැයි මෙයාලට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සල්ලි. හැබැයි AITT පක්ෂ නායකයා වන මණිවණන් නම් කියන්නේ තව පැය 12ක් යද්දි සෑම ආසනයකටම සල්ලි ලැබෙයි කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ කතාවේ ප්‍රධාන චරිතය වන වේලු. ඒත් එක්කම කාන්තාවක් වන භූමිවත් පෙන්නනවා. ඉතින් මේ වේලු කියන්නේ ෆයිබර් ඩිටෙක්ටිව් කෙනෙක් හෙවත් රහස් පරීක්ෂකයෙක්. වේලු දෙමාපියන්ට තමන්ගේ දරුවන් ගැන විස්තර හොයලා දෙනවා වගේම ෆිනෑන්ස් කම්පැනි වලට වාහන ගැන විස්තරත්, කපල් වලට තමන්ගේ පාර්ට්නර් ගැන විස්තරත් හොයලා දෙනවා. ඒ වගේම වේලුට දැනුත් වැඩක් පැවරලා තියෙන්නේ. බැඳපු කපල් එකක බිරිඳට හොර සම්බන්ධයක් තියෙනවා. ඒ ගැන විස්තර හොයලා දෙන්න කියලා. ඉතින් මේ වේලු ඒ ගෑනු කෙනා ගැන විස්තර සේරම හොයාගන්නවා. ඒ ගෑනු කෙනා හොර මිනිහෙක් පූල් වල නානේව ඇවිදින ඒවා සේරම වීඩියෝ කරගන්නවා. ඒ වගේම හොටෙල් එකෙන් පිටත් වෙලා යද්දි අස්සම් කරන්න දෙන පෑනේ පවා කැමරාවක් සවි කරලා එතනත් වීඩියෝ එක ගන්නවා. ඔයාලට හිතා ගන්න පුළුවන් වේලු කියන්නේ මොන වගේ සූක්ෂම වැඩෙක්ද කියලා. වේලු මේ ගෑනු කෙනාව හම්බෙන්න ගිහිල්ලා මේ සේරම වීඩියෝ ටික එයාට පෙන්නනවා. ඔයාගේ මහත්තයා මට මේ ඩීල් එක බාර දුන්න බවත් මේ සේරම විස්තර ටික කියලා මේ විස්තර ටික ඔයාගේ මහත්තයාට නොදී ඉන්න නම් මට ලක්ෂ 5ක් ඕනේ කියලා එයාගෙන් ලක්ෂ 5ක් ගන්නවා වගේම හස්බන්ඩ් එයාගේ වයිෆ් ගැන හොඳ කියලාත් එයාගෙනුත් ලක්ෂ 5ක් ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ භූමිව අතවරයන්ට ලක් වෙලා වෙළඳාමට ගෙනියන ගැහැණු ළමන්ව බේරගෙන පුනරුත්ථාපනය කරන අවස්ථාව. භූමිය එයාගෙම කියලා සංවිධානයක් කරගෙන යනවා. අසරණවන් ළමයින්ට උදව් කරන්න. ඉතින් මේ පුනරුත්ථාපනය කරපු ළමයින්ගේ සේරම විස්තර වගේම ඒගොල්ලන්ගේ හපංකම් සේරම දාලා භූමි වීඩියෝ එකක් හදලා හැමෝටම ඉදිරිපත් කරන්නේ එයාලට මේ සමාගම පවත්වාගෙන යන්න ඕන සල්ලි හොයාගන්න. ඉතින් මේ වැඩසටහනට AITT පක්ෂ නායක වන මණිවණනුත් සහභාගී වෙලා ඉන්නවා. ඉතින් භූමි කියන්නේ ඔයාලා හැමෝම පුළුවන් විදිහට මට උදව් කරන්න. මේ ළමයිගේ අනාගතය ගොඩනගන්න කියලා. ඒ අතරදී වේලු පොලිස් ස්ටේෂන් එකට ආවහම වේලුගේ හොඳම යාළුවා වන විනෝත් හම්බෙලා කියන්නේ අපිට හොඳ වැඩක් හම්බුණා. මම ඇඳුම් මාරු කරන් එන්නම් කියලා. එතනින් පස්සේ විනෝත් වේලුව එක්කන් එන්නේ භූමිව හම්බෙන්න. මොකද මෙතනදී භූමි වේලුට වැඩක් බාර දෙනවා. භූමිලගේ ළමයි වෙනුවෙන් ඉස්කෝලයක් හදන්න ඉඩමක් ගන්න බලලා තියෙනවා. ඒක මිලදී ගන්න යද්දි ඉඩමේ අයිතිකාරය මුලදී කිව්ව ගානට වඩා වැඩි මුදලක් ඉල්ලලා තියෙනවා. ඒ අනුව භූමි වේලුට බාර දෙන්නේ මේ ඉඩම අයිති දිනේෂ් ගැන විස්තර හොයලා බලලා දුර්වලකමක් හොයලා දෙන්න කියලා. ඒ අනුව වේලු පහවෙනිදම මේ වැඩේට අත ගහන්නේ එයාගේ කණ්ඩායමත් එක්ක. මේ ටීම් එකේ වේලුට ඔත්තු සපයන කොල්ලෝ වගේම කෙල්ලොත් ඉන්නවා. ඒ වගේම එතිකල් හැකර් කෙනෙකුත් ඉන්නවා. ඒ අනුව වේලු තරණියක්ව හැමක් විදියට පාවිච්චි කරලා රමේෂ්ගේ ඊමේල් පාස්වර්ඩ්ස් හොයා ගන්නවා. ඒ අනුව වැඩේට බැහැපු මේ කණ්ඩායමට පුළුවන් වෙනවා පිටතට හොඳ මූණ පෙන්නන් ඉන්න රමේෂ්ගේ හොර බිස්නස් එකක් හොයාගන්න. ඒ තමයි සත්තුන්ව නීති විරෝධීව වෙන රටවල් වලට විකුණන එක. ඊළඟට වේලු මේ හැම විස්තරයක්ම භූමිගේ ගෝලයෙක් වන බැටරිට මේ විස්තර ඇතුළත් පෙන් එක දෙනවා. එතනින් පස්සේ බැටරි මේ විස්තර ටික අරන් ඇවිත් භූමිට බාර දෙද්දි එතනින් පස්සේ භූමිගේ වැඩේ සාර්ථක වෙනවා. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ තාත්තගේ රෙස්ටුරන්ට් එකට ආපු වේලුට තී කියන තරුණියව හම්බෙනවා. වේලු රතී දිහා බලන් ඉන්නවත් එක්ක රතිත් ඉඟි බිඟි පානවා. එතනින් පස්සේ බිල ගෙවන්න ආවම වේලුගේ නම්බරේ දීලා කියන්නේ ඊළඟ පාර මට කෝල් කරන්න 180ක ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා. මේ දෙයට මුකුත් නොකිය එළියට ආපු රතී වේලුට මැසේජ් එකක් දානවා. ඔය දෙයත් එක්ක වේලු රතීට කියන්නේ මං ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලලා ලයික් කරලා තින්නේ. ඔයාගේ TikTok වීඩියෝ මන් නිතරම ආසාවෙන් බලනවා කියලා. ඉතින් මේ දෙන්න ඔහොම මැසේජ් කරද්දී රතී වේලුට කියන්නේ 180ක ඩිස්කවුන්ට් එකත් එක්ක මට මාළු බිරියානි එකක් අපේ ගෙදරට ගෙනල්ලා දෙන්න කියලා. ඉතින් එවලේ ඉක්මනට කෑම එකත් අරගෙන රතීගේ ගෙදරට යන වේලු රතී එක කතා කරද්දී තමා රතී එයාගේ නම වේලුට හෙළි කරන්නේ. මෙතනින් පස්සේ දෙන්න අතර තිබ්බ හිතවත්කම තවත් වැඩි වෙනවා. මේ දෙන්න නිතරම මුණ ගැහෙනවා වගේම රතීගේ වීඩියෝ වල වේලුත් ඉන්නවා. ඉතින් ඔහොම මේ දෙන්න කාලය ගෙවද්දි දවසක් මේ දෙන්න ඇවිදිමින් ඉද්දි වේලුට කෝල් එකක් එනවා එයාගේ යාළුවෙක්ගෙන්. ඉතින් මේ කෝල් එක වේලු අවුලෙන් තියද්දි රතී ඇයි අහනවා. එතකොට තමයි වේලු කියන්නේ යාළුවෙක්ගේ ගෙට් හවුස් එකක් ඕපන් කරනවා. හැබැයි ඉතින් ඒකට තනියෙන් යන්න බැරි නිසා මං එන්න බැහැ කිව්වා කියලා.
එහෙනම් මං එන්නම් අපි දෙන්නම යමු කියලා රතී කියද්දි මේ කතාවෙන් සතුටු වෙන වේලු හෙට උදේම යන් කියනවා. ඉතින් මේ දෙන්න උදේම පිටත් වෙලා යනවා. වේලු නම් සතුටින් ඉන්නේ රතී එක කාලේ ගත කරන්න. ඉතින් මෙහෙම යද්දි වේලුට කෝල් එකක් එනවා. ඒකෙන් වේලුගේ මූඩ් එකත් අවුල් වෙද්දී රතී අහන්නේ මොකද වුනේ කියලා. එතකොට තමයි වේලු හෙලි කරන්නේ එයා බැඳලා අවුරුදු 5ක දියා කියලා දුවෙක් ඉන්නවා. එයා තමා දැන් කෝල් කරේ කියලා ෆෝන් එක පෙන්නනකොට රතී අඬන්න ගන්නවා. ඒත් එක්කම තමා වේලු කියන්නේ මං එයාට කැමති නෑ. අවුරුදු 2ක් තිස්සේ ඩිවෝර්ස් නඩුව තාමත් යනවා. ඒ නිසයි මං ඔයා එක්ක කාලේ ගත කරේ කියලා. එතකොට තමයි රතී කියන්නේ මං අඬන්නේ ඒ නිසා නෙමෙයි. මටත් ඔයාට දෙයක් කියන්න තියෙනවා කියලා. මොකද මමත් ඔයා වගේම විවාහකයි කියලා. මං ඔයත් එක්ක කාලේ ගත කරේ ආසාවට ගෙට් හවුස් එකට ගිහින් එන අතරමඟ මං ඒ ගැන ඔයාට කියන්නයි හිටියේ කියලා. ඉතින් රතී මාව ආපහු ගෙදර ගිහින් දාන්න කියද්දී එන අතරමඟදී රතී වේලුගෙන් සමාව ඉල්ලනවා. වේලුගෙත් මූඩ් එක අවුල් කරාට වේලු මේ විදියට ඇවිත් රතීවත් ගෙවල් ගාවින් ඇරලවද්දි රතී වේලුට කියන්නේ ආයෙමත් හොඳ මූඩ් එකක් ලැබුණ ගමන් මං ඔයාට කෝල් එකක් දෙන්නම් කියලා. ඉතින් ඊට පස්සේ වේලු එයාගේ දුව එක්ක සුපර් මාකට් යනවා. මෙතනදී බැටරි ඇවිත් වේලුව එක්ක වගේම දුව එක්ක කතා කරනවා. එතනින් පිට වෙලා එන වේලු මාමණ්ඩිගේ ගෙදරින් දුව ඇරලලා බඩු ටික මාමණ්ඩිට දෙනවා. ඒත් එක්කම මාමණ්ඩි කියන්නේ මට ඔයා එක ටිකක් කතා කරන්න ඕනේ කියලා. වේලු නම් කියන්නේ මාව උසාවි ගාන ගෙනියපු අය එක්ක මට කතාවක් නෑ කියලා. කියන වේලුට මාමණ්ඩි කියන්නේ මම ඔයාට ડોක්ටර් කෙනෙක්ගේ විස්තර දෙන්නම්. ගිහින් එයාව හම්බෙන්න. ඔයා වගේ වෙන්නුන අයට එයා උපදෙස් දෙනවා කියලා. නමුත් දැන් ඒවට පරක්කු වැඩි කියලා වේලු මෙතනින් යන්න යනවා. පහුවෙන උදේ මාමණ්ඩිව හම්බෙන්න වේලු එයාගේ වැඩපොළට එනවා. ඒ එන්නෙත් ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් එක්ක. මේ අතරෙදි වේලු මාමණ්ඩිට කියන්නේ ඔයාලා බෝල්ට් ඇන හදලා හම්බ කරන ගානට වඩා ලොකු ගානක් හම්බෙන්න යන්නේ. මොකද මෙයාලා කරන ෆිල්ම් එකට කර්මාන්ත ශාලාවක් ඕන වෙලා තියෙන්නේ. දවසට 30000ක් ගෙවන්න එයාලා ලෑස්තියි කියලා. නමුත් මාමණ්ඩි මේ වැඩේට කැමති වෙන්නේ. මේ අතරේදී භූමිව හම්බෙන මිනිස්සෙක් එන්නේ එයාගේ දුව එක්කම. මෙයා මේ භූමි සමග සම්බන්ධ වෙලා තින්නේ මණිවරන්ගේ මාර්ගේ. මේ දුවගේ නම පත්ම කියලා අහගන්න භූමි කීර්ති එක්ක මේ ළමයව පිටත් කරලා යවනවා කේක් දෙන්න කියලා. ඊට පස්සේ මේ මිනිස්සෙගේ account එකට සල්ලි දාලා කියන්නේ අපේ ගනුදෙනුව මෙතනින් ඉවරයි. ඔයාගේ දුව පත්මට කැමති තැනක ඉඳගෙන කැමති දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මෙතන ડોක්ටර්ගේ ඉඳන් හැම වෘත්තියකම අය ඉන්නවා කියලා. ඊට පස්සේ පත්මව හම්බෙන භූමි කියන්නේ ඔයාගේ තාත්තා අයව බලන්න එන්නේ. මොකද එයා ඔයා විකුණුවා කියලා. එතනින් පස්සේ තමා අපිට පෙන්වන්නේ ළමයිට උදව් කරන මුවාවෙන් භූමි කරගෙන යන දේ. ඉතින් රේප් කේස් වලට අහු වෙලා අසරණ වුණ ළමයින්ව බේරගෙන තවත් ඒ දේවල් වලට පොළඹවන එක. ඉතින් ඒකට අවශ්‍ය මඟ පෙන්වීම සහ ඒ වගින් සල්ලි හොයන හැටි තමා භූමි කියලා දෙන්නේ. ඉතින් භූමි යටතේ මේ වෘත්තිය ගොඩක් ගැහණු ළමයි යෙදලා ඉන්නවා. ඒ වගේම තවත් දෙයක් භූමි කරගෙන යනවා. මෙහෙම ඩීල් යන ගැහණු ළමයින්ගේ බෑග් වල කැමරා හයි කරලා තිනවා. එතනදී හැම ගණන්කරුවෙක්ම වීඩියෝ වෙනවා. ඊළඟට භූමිගේ IT ටීම් එක එකතු වෙලා මේ අයගේ වීඩියෝ වෙන වෙනම ෆෝල්ඩර්ස් හදලා තියන් ඉන්නේ අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න. ඔය අතරේදී තමා අපිට මණිවණන් පෙන්වන්නේ. මෙයත් භූමිගේ ගනුදෙනුකරුවෙක්. මේ වෙලාවේදී භූමිය ඇවිත් මණිවණන් හම්බෙනවා. මෙතනදී මණිවණන් අහන්නේ පොරොන්දු වුණ විදිහට සල්ලි ටික හම්බෙනවද කියලා. මෙතනදී භූමි එයාගේ සැලසුම හෙළි කරන්නේ තමිල්නාඩුව පුරා භූමි යටතේ ව්‍යාපාර 15000ක් තියෙනවා. ඉතින් මේ ඔස්සේ බාණ්ඩ සල්ලි හංගල සූක්ෂම විදිහට තමා මණිවණන්ගේ ඡන්දයට අවශ්‍ය සල්ලි ගෙනියන්නේ. ඉතින් භූමි මණිවණන්ගෙන් අහන්නේ මගේ වැඩේ කවදද වෙන්නේ කියලා. එතකොට මණිවණන් කියන්නේ ඔයාගේ ක්‍රිමිනල් රෙකෝඩ් එක ගොඩක් දිගයි. ඒක මකලා මේ වෙලේ අලුත් අනන්‍යතාවක් ඔයාට දෙන්න මට අමාරුයි. ඡන්දෙට කලින් අනිවාර්යෙන් කරලා දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. මේ වෙලාවේදී භූමි කියන්නේ මට කියලා ඔයාගේ සේරම වැඩ කරවගෙන අන්තිමට මාව රවට්ටන්න නම් හිතන්නවත් එපා කියලා. එතනින් පස්සේ භූමිගේ ළඟම ගෝලයෙක් භූමිට ගෙනත් දෙන්නේ මණිවණන් භූමිට අලුතින් හදලා එව්ව අනන්‍යතාව. චාන්දනී නමින් මෙයාට හදලා එවපු පාස්පෝර්ට් එක. මේක බලලා භූමි කියන්නේ මෙච්චර කාලයක් මගේ නමට තිබ්බ අපරාධ සේරම නැති වෙලා යාවි. මට මං ආස කරා වගේ ජීවිතයක් ගත කරන්න ඇහැක් වෙයි කියලා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ මතීව. මෙයා මේ අතරෙදි එන්නේ වේලුගේ තාත්තගේ හොටෙල් එකට. මොකද වේලුගේ තාත්තා මෙයාගෙන් ණයක් අරන් ගෙවන්න නැතුව මග ඇරලා තිනවා. මේ වෙලාවේ මතී ණය සල්ලි වෙනුවට හොටෙල් එකෙන් 150ක අයිතිය ඉල්ලනවා. මේ වෙලාවේ
වෙලාවේදී වේලුත් මේකට මැදිහත් වෙලා අහන්නේ කොච්චර පොලියක් ගෙවන්න තියෙනවද කියලා. ලක්ෂ 8ක් කිව්වම වේලු සල්ලි ගෙනත් දීලා කියන්නේ ඉතුරු ටික පොලියත් එක්කම එකපාර ගෙවන්නම් කියලා. මතීලා මෙතනින් සල්ලි අරන් යද්දී වේලුට මේ වෙලාවේදී තමා රතීගෙන් කෝල් එකක් එන්නේ. මෙතනදී රතී කියන්නේ අපි අද මේ නගරෙන් යන්නම යනවා. ඔයාගේ කටහඬ අහන්න ආස හිතුණා කියලා. එතකොට තමා වේලු අහන්නේ කීයටද යන්නේ කියලා. මේකට උත්තර දෙන රතී කියන්නේ තාපෑ 2-3කින් තමා යමු කිව්වේ. හස්බන්ඩ් මේ දැන් තමා ගෙදරින් ගියේ කියලා. මේ දේත් එක්කම ක්‍රියාත්මක වන වේලු ඉක්මනට රතීගේ ගෙදරට යනවා. හැබැයි ඉතින් වේලුව නතර කරගන්න රතී කියන්නේ එකට ඉන්න කලින් ගිහින් හෙල්මට් එකක් අරන් එන්න කියලා. මේ දේත් එක්ක වේලු ඉක්මනට සුපර් මාකට් එකක් හොයන් යද්දී සුපර් මාකට් එකේ දොර බාගෙට වහන දැකපු වේලු ඉක්මනට ඇතුළට පැන ගන්නවා. මේ දේත් එක්ක තමා වේලු දැනගන්නේ එතන හොරකමක් සිද්ධ වෙනවා කියලා. වෙස්මුණු දාගත්ත කණ්ඩායමක් ඇතුලේ ඉන්න මිනිස්සුන්ව යටත් කරගෙන ඉන්නේ. දැන් ඉතින් වේලුටත් වෙන්නේ මෙයාලා අතරට එකතු වෙන්න. මේ හොර කණ්ඩායමේ එක්කෙනෙක් කතා කරලා කියන්නේ අපේ ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක වෙනවා. ඒක ඉවරුණ ගමන් ඔයාලට වුණ අපහසුතාවයට අපි පුංචි තෑග්ගක් දෙනවා කියලා. මේ අතරෙදි තමා මෙයාලගේ කණ්ඩායමේ පිරිසක් ස්ටෝර්ස් එක පීරමින් මොනවද හොයනවා. මෙතනින් පස්සේ මේ අය එන්නේ සුපර් මාකට් එක පිටිපස්සේ තියෙන කුණු ගොඩ පැත්තට. එතනදී මෙයාලා වහලා තිබුණ පෙට්ටි වගේක් පරීක්ෂා කරනවා. මේ අතරෙදී පිරිස අතරින් නැගිටපු වේලු මේ හොර කණ්ඩායමේ කෙනෙක්ට කතා කරලා කියන්නේ මම මෙතනට ආවේ හෙල්මට් එකක් ගන්න. මං එනකම් මගේ ගෑනු ළමයා බලන් ඉන්නවා. එයා තා පැය කිහිපයකින් මේ ගමෙන් යන්නම යනවා. මාව තේරුම් අරන් මට යන්න දෙන්න කියලා. ඒත් වේලුට මෙතනින් යන්න අවසර ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම තමා අපිට පෙන්වන්නේ කුණුගොඩ පරීක්ෂා කරපු කණ්ඩායමට එයාලා හොයපු දේ හම්බෙනවා. මෙතන පෙට්ටිය ඇතුලේ සූක්ෂම විදියට හංගපු සල්ලි විශාල ප්‍රමාණයක් තියෙනවා. එතනින් පස්සේ මේ කණ්ඩායම කියන්නේ අපේ ප්‍රොජෙක්ට් එක ඉවරයි. අපි ඔයාලට දෙනවා කිව්ව ටැග් හැටියට මෙතනින් ඕන දෙයක් අරගන්න. CCTV පද්ධතිය අක්‍රිය කරලා තින්නේ. ඔයාලා මොනව ගත්තත් ඒ සේරම වැටෙන්නේ අපේ account එකට කියලා. ඒ අවසරෙත් එක්ක මෙයාලා යටත් කරන් ඉඳපු මිනිස්සු CC කට ගිහින් එයාලට ඕනේ බඩු ගනිද්දි වේලු හැමතැනම හෙල්මට් හොයද්දි තමා රතී වේලුට මැසේජ් එකක් දාන්නේ ඔයා කොහෙද පැනලා ගියේ? ඔයාට එන්න බැරි නම් කියන්න මං වෙන කෙනෙක් හොයාගන්නම් කියලා. මේ අතරෙදි වේලු කතා කරපු මංකොල්ලකාරය ඇවිත් කියන්නේ ඔයා හොයපු දේ තියෙන්නේ අර රාක්කේ කියලා. වේලුට අලුත් ෆ්ලේවර් එකක් මේ මංකොල්ලකාරය තෝරලා දෙනවා. මේක try කරලා බලන්න කියලා. මේකත් අරන් ඉක්මනට වේලු මෙතනින් පිටත් වෙලා යන්නේ රතීගේ ගෙදරට. වේලුගේ හදිස්සියට රතීව කුස්සියට ඇදන් යන්න හදද්දි රතී තමා වේලුව කාමරයට යන්නේ. මෙතනදී රතී කියන්නේ වේලු මං ඔයාට ඇත්තටම ආදරෙයි කියලා. මේ දෙන්න රොමැන්ටික් වෙද්දි තමා ගෙදර බෙල් එක වදින්නේ. මේකෙන් කලබල වෙන රතී වේලුටත් හැංගෙන්න කියලා ගිහින් දොර අරිනවා. ඇතුළට එන රතීගේ හස්බන්ඩ් කියන්නේ අපි ඉක්මනට යන්න ඕනේ. වැඩිය බඩු ගන්න එපා. ඇඳුම් ටිකක් විතරක් ගන්න කියමින් වොෂ්රූම් එකට යනවා. මේ ලැබුණ වෙලාවෙන් රතී වේලුවට පැන ගන්න කියද්දී වේලු බැන බැන යන්නේ අඩුම කිස් එකක්වත් දුන්නේ නැහැ කියලා. ගෙදරින් යන්න දොර අරිද්දිම වේලු දැකපු දෙයින් වේලු ෂොක් වෙලා එතනම නවතිනවා. ඒ වෙන මුකුත් නෙවෙයි. ලොකු බෑග් එකකුයි සුපර් මාකට් එකේ මංකොල්ලකාරයෝ දාන් ඉඳපු වෙස් මුහුණක් දැකලා. රතී මෙතනදී වේලුව යවන්න උත්සාහ කරත් වේලු ගල් වෙලා වගේ බලන් ඉන්නවා. මේ අතරෙදි තමා වොෂ්රූම් ගිය රතීගේ හස්බන්ඩ් එළියට එන්නේ. මේ වෙලාවේදී දෙන්නට දෙන්න බලන් ඉද්දි රතී බොරු රංගනයක් දාලා ඔයා ඩිලිවරි බෝයි කෙනෙක්ද හදි තමා රතීගේ හස්බන්ඩ් සේරම කියන්නේ. අපි හම්බුනේ මීට පැය භාගයකට කලින්. මුට ඕන දේ සුපර් මාකට් එකේදී හොයලා දුන්නේ මං කියලා. නැටිල්ලයි ටික්ටොක් කරුවාවයි මෙහෙම වෙයි කියලා මං දැනන් හිටියා. දැන් එහෙනම් මෙතනත් නටහන් ගෑණිය කියද්දී රතී අකමැත්තෙන් නටද්දි කාමරේට ගිය මෙයා තුවක්කුවකුත් අරන් ඇවිත් වේලුගේ පැත්තට තුවක්කුව දික් කළා. රතී කෑ ගැව්ව නිසා එකපාරටම රතීට වෙඩි තියනවා. රතී මෙතනම මැරිලා යද්දී වේලුටත් වෙඩි තියද්දී වේලු ඒකෙන් බේරෙන්න මොහුට පෝච්චියකින් පහර දීලා කාමරේක හැංගෙද්දී වේලුව මරන්න හොයන් එද්දී රතීගේ ලේවලට ලුස්සලා ගිහින් මොහු මෙතන තිබ්බ ටේබල් එකක ඔළුව වැදිලා මෙතනම මැරෙනවා. රතී දිහා වේලු ටික වේලාවක් දුකින් බලන් ඉන්නවා. ඒ අතරෙදී අපිට පෙන්වන්නේ භූමිව. මේ හොර කණ්ඩායම මංකොල්ල කාලා තියෙන භූමිට අයිති සුපර් මාකට් එක. මංකොල්ල කරුවන් මෙතන විනාශ කරලා හංගල තිබ්බ සල්ලිත් අරන් ගිහින් කියලා දැනගද්දි භූමි ඉන්නේ කියාගන්න බැරි තරම් කේන්තියකින්.
ඔය අතරෙදි වේලු ගෙදර එන්නෙත් හිස් අතින් නෙවෙයි. රතිගේ හස්බන්ඩ් ගෙනාපු සල්ලි බෑග් එකයි වෙස්මුණයි අරගෙන. වේලුට මේ වුණ දේවල් හිතා ගන්න බැරි වෙනකොට අපිට පෙන්වන්නේ භූමිව. භූමි කියන්නේ එයාලා අපි ගැන හොඳ අවධානයෙන් ඉඳලා තිනවා. ඒ දුර්වලකමින් එයාලා ප්‍රයෝජන අරන් තිනවා. හැබැයි මේ සල්ලි එයාලට කොහෙවත් ගෙනියන්න අමාරුයි. වියදම් කරද්දි අහුවෙනවා කියලා. අපි මේක ගැන හොයන්න හොඳ දක්ෂයෙක්ට බාර දෙමු කියද්දි කතාවෙන් අනිත් පැත්තෙන් පෙන්වන්නේ පොලිසිය ඇවිත් රතිගේ වගේම රතිගේ හස්බන්ඩ්ගේ මලසිරු මෙතනින් අයින් කරන විදිය. මේ වෙලාවේදී විනෝද් වේලුට කෝල් එකක් ගත්ති. වේලු අහන්නේ කොහෙද ඉන්නේ කියලා. විනෝද් අපරාධ ස්ථානයක කියද්දි වේලු අහන්නේ භූමිගේ කඩේද කියලා. මේකට නැහැ කියද්දි එහෙනම් රතිගේ ගෙදරද අහද්දි විනෝද් ඔව් කියමින් අහන්නේ කොහොමද දන්නේ කියලා. භූමිය උත්තර දෙමින් කියන්නේ මම එතන හිටිය කියමින් සියල්ල හෙලි කරනවා. මේ අතරෙදි බැටරිගෙත් විනෝද්ට කෝල් එකක් එනවා. බැටරි කියන්නේ වේලුව හම්බෙන්න ඕනේ කියලා. විනෝද් ආයෙමත් වේලුවට කෝල් එකක් අරන් මේ කතාව කියන්නේ භූමිගේ කඩේ හංගලා තිබුණ සල්ලි වගේක් වෙස්මුණු දාගත්ත කල්ලියක් මංකොල්ල කාලා කියලා. මෙතනදී වේලු කියන්නේ මම එතනත් හිටිය කියමින් සේරම හෙලි කරලා කියන්නේ වැඩ ඇරිලා යන ගමන් අපේ ගෙදරට එන්න කියලා. මේ වෙලාවේදී තමා භූමි මෙයාට පෙන්වන්නේ රතිගේ ගෙදරින් ගෙනාපු සල්ලි බෑග් එක. ඒත් එක්කම විනෝද් කියන්නේ මගේ ජීවිතේට මෙච්චර සල්ලි ගොඩක් දැක්කමයි කියමින් දැන් නම් මට මේ වෙන දේවල් ගැන බයයි කියමින් පහුවෙනිද උදේම මේ දෙන්න එන්නේ භූමිව හම්බෙන්න. මෙතනදී භූමි කියන්නේ අපේ කඩෙන් වටින දෙයක් නැති වෙලා තිනවා. ඒක හොයාගන්න ඕනේ කියද්දි මුකුත් නොදන්න ගානට වේලු වහන්නේ හාල් පොල් පරිප්පුද කියලා. මෙතනදී භූමි කියන්නේ සල්ලි කියලා. වේලු කොච්චරක් දහද්දි භූමි උත්තර දෙන්නේ කෝටි 440ක් කියලා. ඔයා මේක හොයලා දෙනවට කෝටියක් දෙනවා කියද්දි වේලු කියන්නේ මට සුපර් මාකට් එකේ අයගේ වගේම ඒ සල්ලි ගැන දන්න සේරම අයගේ විස්තර ඕන කියමින් හැබැයි මට මේ වැඩේට කෝටියක් නම් මදි කියද්දි භූමි කියන්නේ කෝටියට වඩා නම් දෙන්නේ නැහැ කියලා. වේලු මේකට මුකුත් නොකිය මෙතනින් නැගිටලා එනවා. ගෙදරට ඇවිත් කල්පනා කරද්දි එයාට ප්‍රශ්න 3ක් තිබ්බා. 1. සල්ලි මංකොල්ල කාපු කණ්ඩායම හොයාගෙන භූමිට බාර දෙන එක. 2. භූමිට අයිති උස්සපු සල්ලි වලින් කොටසක් එයා ගාව තියෙනවා කියලා භූමිගෙන් හංගන එක. 3 වෙනි ප්‍රශ්නේ රතිගේ ගෙදරට එයා ගියා කියන සාක්ෂිත් විනාශ කරන එක. මේ වැඩේට එයාගේ ටීම් එකේ එතිකල් හැකර්ගෙන් උදව් ගන්න වේලු රතිගේ ෆෝන් එක හැක් කරනවා. එතනදී වේලුට දැනගන්න ලැබෙන්නේ රති කලින්ම ෆෝන් නම්බර් ෆොටෝස් මැසේජ් වගේ සේරම ඩිලීට් කරලා කියලා. පොලිසිය රතියට හොර සම්බන්ධයක් නිසා මේක වුණා කියලා මාධ්‍යයට හෙළි කරද්දී වේලු DCට සල්ලි දීලා ඒ ප්‍රශ්නෙනුත් බේරනවා. මොකද වේලු DC ගේ වයිෆ් ගේ හොරයක් අල්ලලා දීලා DCට උදව් කරලා තියෙන නිසා. ඔතනින් පස්සේ තමා වේලු එයාගේ ලෝයර් සහ විනෝද් එක්ක කතා වෙන්නේ භූමි එයාලට බාර දුන්න අලුත් වැඩේ ගැන. මංකොල්ල කෑමට 8 දෙනෙක් ඇවිත් හිටියා. එතකොට කෝටි 440ක් අටෙන් බෙදුවම එක්කෙනෙක්ට කෝටි 55ක් හම්බෙන්න ඕනේ. ඒත් රතිගේ මහත්තයා ගාව තිබුණේ කෝටි 6මාරක් කියමින් වේලු මෙතනදී කියන්නේ මේ දෙයට 66 දෙනෙක් සම්බන්ධයි කියලා. එයාගේ අනුමානය කියද්දි වේලු කියන්නේ භූමි මෙච්චර සල්ලියක් හෙව්වේ කොහමද කියන එකයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ. එතකොටම ලෝයර් කියන්නේ එතන තියෙන භූමිගේ විතරක් නෙමෙයි දේශපාලඥයන්ගේ සල්ලි කියමින් මන් දන්න තරමේ භූමි මණිවණුනි හොඳ යාළුවෝ කියලා. මේ දේත් එක්ක තමයි වේලුට තේරුම් යන්නේ මණිවණන්ගේ ඡන්ද වැඩවලට දාපු සල්ලියක් කියලා මේක. විනෝද් කියන්නේ අපි ගාව තියෙන සල්ලි ටික භූමිට බාර දෙමු. මෙච්චරයි හොයාගන්න ඇහැක් උනේ කියලා. අපි මේ වැඩෙන් අයින් වෙමු කියලා. ඒත් වේලු කියන්නේ මං අයින් වුණොත් භූමි මේ වැඩේ තා කෙනෙක්ට බාර දෙවි. ඒකෙන් මාව වුණත් අහුවෙන්න පුළුවන්. ඒ නිසා මං ටීම් එක එක්ක මේ වැඩේට බහිනවා කියලා. ටීම් එකත් එක්ක කතා කරන වේලු කියන්නේ සුපර් මාකට් එකේ CCTV වගේම ඒ අවට CCTV තොරතුරු ගන්න ඕනේ කියද්දි හැකර් කියන්නේ ඒකට සුපර් මාකට් එකේ Wi-Fi access ඕනේ කියලා. වේලු ඒකටත් අවස්ථාව හදලා දෙද්දි CCTV අක්‍රිය කරලා තිබ්බ නිසා මුකුත්ම හොයාගන්න බැරි වුණත් මේ Wi-Fi එකේම අප්ඩේට් වෙමින් තිබුණ භූමිට අයත් වෙනත් database එකක් හොයාගන්න පුළුවන් වෙනවා. මේකේ තියෙන්නේ භූමි ළඟ ඉන්න ගෑනු ළමයින්ව අරගෙන යන දේශපාලඥයන්ගේ වීඩියෝස් නම් ගම් එක්කම. වේලු හැකර් යාළුවට කියන්නේ ඔය සේරම ඩවුන්ලෝඩ් කරගන්න අපිට ඕව ඕන වෙයි කියලා. ඊට පස්සේ වේලු හොයන්නේ මණිවණන්ගේ දේශපාලන ඉතිහාසය ගැන. මෙහෙම හොයන් යද්දි වේලුයි විනෝතුයි ඇවිත් හම්බෙන්න 2012 වර්ෂයේ ඉඳපු පක්ෂයේ කෙනෙක්ව. එතනදී මෙයාලට දැනගන්න ලැබෙන්නේ මණිවණන්ව පක්ෂයෙන් අයින් කරලා තින්නේ කාන්තා බන්ධනාගාරයක වුණ සිදුවීමකට කියලා. මොකද එතන වුණ
ඇත්ත සිදුවීම වාර්තා කර ලේඛකයෙක්ට නඩු දාලා එයාගේ පොත්පත් තහනම් කරලා තිනවා. මේ කියන ලේඛකයවත් හම්බෙලා විස්තර දැනගන්න වේලුට මෙයා කියන්නේ එතන වුණ සේරම විස්තර දැනගන්න ඕන නම් ඒ කාලේ SP මැඩම්ව හම්බෙන්න කියලා. මේ ඔත්තුවත් එක්ක වේලු මේ කියන SP වත් හම්බෙනවා. මෙතනදී වේලුට දැනගන්න ලැබෙන්නේ මණිවණන් KTS පක්ෂයේ ඉන්නකොට කාන්තා බන්ධනාගාරයේ විභාග සමත් වුණ කාන්තාවන්ට තෑගි ප්‍රදාන උත්සවයක් තිබිලා තිනවා. ඉතින් එතන තමන්ගේ සහෝදරයව මරපු වරපෙබලක්ෂි කියන ගෑනු කෙනත් ඉඳලා තිනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. අපි භූමි නමින් දන්න කෙනා. ඉතින් බන්ධනාගාරයේ ඉද්දි මෙයා උපාධි 4ක් සම්පූර්ණ කරලා තිනවා. ඒ වගේම මණිවණන්ට තියෙන නඩුවක් ගැන මෙයා හොඳින් හොයලා තිනවා. ඉතින් විපක්ෂයත් මණිවණන්ව හිරේ යවන්න උත්සාහ කරන නිසා වරපෙබලක්ෂි හෙවත් භූමි එයත් එක්ක එකට ඉඳපු ගයත්‍රිව යොදාගෙන මණිවණන්ට පිහියෙන් අනිනවා. මෙතනදී මණිවණන්ට තුවාල සිද්ධ වෙනවා. එතනින් පස්සේ වරපෙබලක්ෂි හෙවත් භූමිව මණිවණන් ගාවට ගෙනත් ප්‍රශ්න කරද්දි තමා භූමි එයාගේ සැලසුම දිගහරින්නේ. අපි මේක කරේ ඔයාගෙම හොඳට. දැන් ඔයාට පුළුවන් විපක්ෂයේ අය ඔයාව මරන්න හැදුව කියලා නිවුස් හදලා මේ නඩුවෙන් බේරෙන්න කියලා. මණිවණන් මේක පාවිච්චි කරලා මේ නඩුවෙන් නිදහස් වෙලා තිනවා. ඒ වගේම භූමි ගැන පැහැදිලා ලෝයර්ස්ලා කණ්ඩායමක් දාලා මාස 3කින් භූමිවත් බේරගෙන තිනවා. හැබැයි එදා භූමිට උදව් කරපු ගයත්‍රි නම් තාමත් හිරේ. මේ විදියට වේලු විස්තර හොයාගත්තට පස්සේ වේලු ඇවිත් හම්බෙන්නේ භූමිව. ඒ වගේම ඇවිත් කියන්නේ මං සේරම හොයාගත්තා. ඔයාගේ මේ කෝටි 440 මණිවණන්ගේ මැතිවරණ සල්ලි නේද කියලා. ඔයත් දැන් ලොකු අමාරුවක වැටිලා නේද ඉන්නේ කියලා. වේලු කියන්නේ කෝටි 440ක් හොයන්න නම් කෝටියක් දීලා මදි. මගේ ගාන තීරණය කරන්නේ මං කියන වේලු කියන්නේ මට කෝටි 20ක් ඕනේ කියමින් වේලු මෙතනින් ගිහින් එන්නම් වර පෙබලක්ෂි කියද්දි මේ නම ඇහෙනකොටම භූමි කලබල වෙනවා. ඔතනින් පස්සේ භූමි කල්පනා කරන්නේ වේලුගෙන් බේරෙන්න විදියක්. වේලු මෙතනින් පිටත් වෙලා එන අතරතුරේදී තමා මෝහන්ගෙන් ඇමතුමක් එන්නේ. ඔතනදී මෝහන් කියන්නේ මං දියාව ගන්න පන්තිය ගාවට එද්දි දියා වෙන කෙනෙක් එක්ක ගිහින් ඔයා ඇවිත් දියා අරගත්තද කියලා. එතකොට වේලු කියන්නේ මං ඔයාට නොකිය දුව ගෙනියන්නේ නැහනේ, පොඩ්ඩක් බලන්න යාළුවෝ එක්ක සෙල්ලම් කරනවද කියලා. හැමතැනම බැලුවත් දියා නැහැ කියන මාමණ්ඩි අහන්නේ දියාව ඔයා අරගත්තේ නැත්තම් දියාව ගෙනිච්ච කවුද කියලා. එතකොටම තමා වේලුට කෝල් එකක් එන්නේ භූමිගෙන්. භූමි මේ වෙලාවේ වේලුගේ දුව පෙන්නනවා. ඉතින් භූමි වේලුගේ දුව අරන් ගිහින් තින්නේ බැටරි මාර්ගෙන්. දියා බැටරිව තාත්තගේ යාළුවෙක් විදියට සුපර් මාකට් එකේදී අඳුරගත්ත නිසා දියා දෙපාරක් නොහිට බැටරිය එක්ක ගිහින් තිනවා. ඉතින් තවත් පරක්කු නොවි වේලු භූමි ගාවට යද්දි තමා භූමි කියන්නේ ඔයාගේ දුව මං කතා කරන ඕනම වෙලේක මං ගාවට එනවා. ඒක ඔයාට නවත්තන්න බෑ. දුවට කරදරයක් නොවෙන්න නම් මං පවරපු වැඩේ ඒ විදිහටම කරන්න කියමින් භූමි කියනකොට මුකුත් නොකියන වේලු දියාවත් අරගෙන එන්න පිටත් වෙනවා. භූමි කරපු මේ තර්ජනය නිකම්ම අතාරින්නෙත් නැහැ. ඊළඟට තමා වේලු මණිවණන්ගේ පක්ෂයේ අයගේ වීඩියෝ ටික එළියට අරන් ඒවා අයිතිකාරයන්ටම යවන්නේ. ඒකත් එක්කම පහුවෙනිද උදේම මෙයාලා රැස් වෙලා එයාලා භූමිගේ කෙල්ලන් එක්ක ඉඳපු වීඩියෝ එයාලටම ඇවිල්ලා තින්නේ. ඒ වීඩියෝ එළියට ගියොත් අපි ඉවරෙටම ඉවරයි. ඒ විතරක් නෙමෙයි. භූමිව විශ්වාස කරලා එයාට දීපු මැතිවරණයට තිබ්බ කෝටි 440 භූමි වංචා කරා කියද්දි මණිවණන් කියන්නේ කලබල නොවි ඉන්න කියලා. ඊළඟට භූමිව හම්බෙන මණිවණන් භූමිට කියන්නේ ඔයාට දවස් 10යි දෙන්නේ. මගේ සල්ලි ටික ආය ඕන කියමින් පක්ෂයේ අයගේ වීඩියෝ ලීක් වුණේ කොහොමද කියලා හොයාගන්න කියමින් මණිවණන් භූමිට තර්ජනය කරන්නේ ඔයා මට වංචාවක් කරොත් ඇඳුම් නැතුව නිරුවතින් මහපාරේ ඇදන් ගිහින් මරලා දානවා කියමින්. එතකොට තමා භූමි ඔයා කලබල නොවි ඉන්න. කෝටි 440ක් කියන්නේ සෑහෙන්න ලොකු මුදලක්. එච්චර මුදලක් ලේසියෙන් හසුරවන්න බෑ. ඒ වගේම ඒ හැම නෝට්ටුවකම අපේ සලකුණක් දාලා තින්නේ. ඒවා වියදම් කර ගමන් අපිට හොයාගන්න පුළුවන් කියමින් භූමි කියන්නේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වෙද්දි ඔයාට ඒ සල්ලි ලැබේවි කියලා. ඔය අතර වාරෙදි තමයි අපිට පෙන්වන්නේ මංකොල්ල කෑම සිද්ධ කළ කණ්ඩායම හොරකම් කරපු සල්ලි බෑග් වලට පටවන ගමන් ඒවා වෙන් වෙන්ව බෙදා ගන්නවා කියලා. මෙතනින් පස්සේ අපි එන්නේ වේලුගේ දුව දියාගේ බර්ත්ඩේ පාටි එකට. මේ වෙලාවේදී මාමණ්ඩි වේලුට කියන්නේ ඔහොම පැත්තකට වෙලා ඉන්න එපා. දුව ගැන හිතලවත් පාටියට ඇවිත් සතුටු වෙන්න කියලා. ඔය අතරේදී තමයි
තමයි දියා අතුරුදහන් වෙන්නේ. ඒ සිද්ධියත් එක්ක වේලු පහළ තට්ටුවට ඇවිත් හොයද්දි තමයි දියා තවත් යාළුවෝ ටිකක් එක්ක භූමි වගේම බැටරි එක්ක සෙල්ලම් කරනවා කියලා දකින්නේ. මෙතනදී භූමි කියන්නේ අපිටත් පාටියට ඉන්වයිට් කරන්න තිබ්බා. ඒකට කමක් නැහැ. මං ඒකට සමාව දෙනවා. මොකද අපේ සිස්ටම් එක හැක් කරේ ඔයා කියලා මං දන්නවා. ඊළඟට පක්ෂයේ අයට එයාලගේ වීඩියෝස් යවලා ඔයා කරේ මහ ලොකු දෙයක් නෙමෙයි කියමින් භූමි එතනදී කියන්නේ ඔයාගේ වැඩෙන් මට ප්‍රශ්නයක් වෙයි කියලා හිතුවනම් ඔයාට වැරදුනා. මොකද මාව වටන්න කාටවත් බෑ කියලා. ඊළඟට වේලු ගාවට එන භූමි කියන්නේ ඔයාට තව දවස් 3ක් තියෙනවා. ඒ දවස් 3 ඇතුළත මගේ හොරකම් කරපු සල්ලි ටික හොයලා ඕනේ. ඒ වගේම සල්ලි හොරකම් කරපු කෙනා ගැනත් මට දැනගන්න ඕනේ කියලා. ඔයාට එහෙම කරගන්න බැරි වුණොත් එදාට ඔයාගේ දුව දකින අන්තිම දවස වේවි කියමින් මොකද මං දියාව මරන්නේ නම් නැහැ. හැබැයි මං එයාව වෙන රටක හැම පිරිමියෙක් අතටම යවනවා කියලා. මෙතනදී මාමණ්ඩි ඇවිත් වේලුගෙන් අහන්නේ මේ ඔයාගේ යාළුවෝද කියලා. එතකොට තමයි දියා ඇවිත් කියන්නේ නැහැ මේ මගේ යාළුවෝ කියලා. ඊළඟට තමයි භූමි මෙතනින් බැටරිය එක්ක පිටත් වෙලා යන්නේ. යන අතරතුරේදී තමා භූමි කියන්නේ දැක්ක නේද වේලුගේ මූණේ තිබ්බ බය. අපි ඒක පාවිච්චි කරලා අපේ වැඩේ කරගමු කියලා. මෙතනින් පස්සේ ආයමත් වේලු හොරකම ගැන හොයන්න පටන් ගන්නවා. මෙතනදී තමයි වේලු රතීගේ හස්බන්ඩ් ගාව තිබ්බ වෙස් මුහුණත් අරගෙන වෙස් මුහුණු ෂොප් වලට අරන් යන්නේ. මේක හදපු කෙනාව හොයාගන්න උත්සාහ කරන්න. විනෝත් එක්ක හැම වෙස් මුහුණු කඩේකටම වගේ යන වේලු හැමෝගෙම ප්‍රශ්න කරලා අහන්නේ මේ වෙස් මුහුණ ගැන. මේ අතරේදී අපට පෙන්වන්නේ හොරකම් කරපු කණ්ඩායමේ සමාජිකයෙකුණු චන්දුව. මෙයා මේ වෙලාවේදී වයිෆ්ට පෙන්වන්නේ එයාගේ කොටස විදියට ලැබුණු කෝටි 6 මාරක මුදල. හැබැයි අපිට මේ සල්ලි වලින් සතයක්වත් මාස 3ක් යනකම් වියදම් කරන්න බෑ. මොකද මේ සල්ලි දැනට හැමතැනම හොයන නිසා අපට සද්ද නැතුව ඉන්න වෙනවා කියලා. නමුත් ඉතින් චන්දුගේ වයිෆ් මේකට හා කිව්වත් ඊළඟට චන්දුටත් හොරා මේ සල්ලි අරගෙන රත්තරන් බඩු වගේම එයාගේ යාළුවෝ එක්ක ගිහින් හිතේ හැටියට shopping කරනවා. ඒ වගේම මහත්තයට හොරා ගෙදර පාටියකුත් දානවා. ඔය අතරතුරේදී තමා මදි ආයමත් වතාවක් වේලුගේ තාත්තව ගෙනල්ලා ණය සල්ලි ඉල්ලන්නේ. මේවත් දරා ගන්න බැරුව වේලුගේ තාත්තා පාරේ බීලා වැටිලා ඉන්නකොට මෙයාවත් ගෙදර එක්ක ඇවිත් වේලු භූමිගේ සල්ලි වලින් කොටසක් දීලා කියන්නේ මේ සතිය 40000කුයි ඊළඟ සතිය 40000කුයි අපේ පොතට දාන්න. ඊට පස්සේ ඒක චෙක් එකකින් මදීගේ ණය ගෙවන්න කියලා. ඊට පස්සෙත් වේලු දිගින් දිගටම මේ වෙස් මුහුණ ගැන තොරතුරු හොයද්දි තමයි වේලුට ඔත්තුවක් හම්බෙන්නේ මේ වෙස් මුහුණ හදපු කෙනා ගැන. ඒ අනුව තමයි මෙයාලා එන්නේ මේ කාසි කියන කෙනාව හම්බෙන්න. එතකොට තමයි කාසි කියන්නේ මේ වෙස් මුහුණ හදාගත්තේ මේ ගමේම කොල්ලෙක්ුණු ආදි කියන තරුණයා. ඊට පස්සේ වේලු ආදි කියන තරුණයව හොයන් එද්දි තමයි මේ ආදි යාළුවොත් එක්ක ටිකට් සෙල්ලම් කරනවා. ඊළඟට වේලු කරන්නේ මේ ආදි ඇතුළු කණ්ඩායමට කෑම අරගෙන දෙන එක. මේ කණ්ඩායමත් එක්ක මෙහෙම හිතවත්කමක් ඇති කරගන්න වේලු ඊළඟට ආදිව පැත්තකට එක්ක ගිහින් ආදිගෙන් අහන්නේ මේ වෙස් මුහුණ ගැන. මෙතනදී ආදිගේ මූඩ් එකත් අවුල් වෙලා කලබල වෙද්දි වේලු කියන්නේ මේ වගේ වැඩ කරලා ඔයාගේ අනාගතේ විනාශ කරගන්නේ නැතුව මට ඇත්තම කියන්න කියලා. නමුත් ඉතින් මේ කතාවට ඇහුම්කන් නොදෙන ආදි ඇතුළු කණ්ඩායම වේලුට පහර දෙනවා. වේලුත් මේක නිකම්ම අතාරින්නේ නැහැ. වේලුත් මෙයාලා එක්ක ෆයිට් කරනවා. නමුත් ඉතින් මේ වෙලාවේදී ගමේ අයත් එකතු වෙලා වේලුට පහර දෙන නිසා ආදි ඇතුළු මේ කණ්ඩායම මෙතනින් පැන ගන්න සමත් වෙනවා. මේක නිකම්ම අතාරින්න සූදානම් නැති වේලු ආදිගේ ඇඩ්‍රස් එකත් හොයාගෙන ආදි ගැන විස්තර හොයාගන්නවා. වේලුත් එක්ක මේ වැඩේට විනෝදුත් එකතු වෙනකොට ආදි ඊළඟට ඇවිත් චන්දුව හම්බෙලා කියන්නේ ඊයේ කෙනෙක් ඇවිත් වෙස් මුහුණ ගැන ඇහුවා කියලා. මේ කතාවෙන් කලබල වුණ මෙයා ගෙදරට එන්නේ සල්ලි ටිකක් අරගන්න. මේ වෙලාවේදී තමයි මෙයාගේ කලබලයට අත වැදිලා මල් පෝච්චියක් කැඩිලා යද්දි මේක ඇතුලේ තිබිලා හම්බෙන්නේ චන්දුගේ වයිෆ් එයාට හොරා මිලදී ගනිපු රත්තරන් බඩු වගේක්. එතනින් පස්සේ තමයි චන්දුගේ වයිෆ් සේරම විස්තර කියන්නේ. එතකොට තමයි චන්දුව හම්බෙන්න මෙහෙට තවත් දෙන්නෙක් එනවා. ඇවිත් කියන්නේ මාමා සල්ලි ටික ආයේ ගේන්න කිව්වා. ඔයාලා දෙන්න ඉක්මනින් මේ නගරෙන් පැන ගන්න කියලා. ඒත් එක්කම ඔත්තු බලමින් හිටිය වේලුත් ආදිට සමච්චලයට ටැන්ක් යූ ආදි කියද්දි ආදි දුවගෙන ගිහින් මෙයා එන්න කතාව අනිත් අයටත් කියනකොට චන්දු ඇතුළු අනිත් දෙන්නත් මෙතනින් පැන ගන්නවා. නමුත් විනෝද් දුවලා ගිහින් මෙයාලව අල්ලගන්න try කරද්දි චන්දුට කෝල් එකක් එන්නේ වයිෆ් ගෙන්. මොකද වේලු අනිත් දෙන්නවත් අල්ලගෙන වයිෆ්වත් අල්ලගෙන එක්ක ඇවිත් තින්නේ හොටෙල් එකට. මෙයාලගෙන් ප්‍රශ්න කරද්දි මුකුත්ම නොකියද්දි තුවක්කුව අරගෙන බිමට වෙඩි තියනවා. ඒත් මෙයාලා බොරු කිව්වත් වේලු දන්නවා මේ එයාලා කියන්නේ බොරු බව.
ඊට පස්සේ වේලු මේ 4 දෙනාට කෑම කන්න අවස්ථාව දෙනවා. ඔය වෙලාවේදී තමයි ලෝය මෙතනින් යද්දි කියන්නේ මෙයාලා කියන දේ මටත් හෙට උදේට කියන්න. හෙට උදේ 6ට සිවිල් උසාවියේ මණිවනන්ට නඩුවක් තියෙනවා. ඔයත් එතනට එන්න මොනවා හරි තොරතුරක් දැනගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ මොකක් ගැනද කියලා වේලු අහනකොට තමයි ලෝය කියන්නේ මණිවනන්ගේ දේපල නඩුවක් කියලා. එතකොට තමයි චන්දුගේ මූණ වෙනස් වෙන්නේ. එතකොට වේලුත් මේ වෙනස් වීම දිහා හොඳට බලාගෙන ඉන්නවා. ඔය දේත් එක්ක තමයි වේලු චන්දුට කියන්නේ ලෝය දැන් කිව්ව කතාව ඉතුරු ටික ඔයා දන්නවා. ඒ ටික කියන්න. ඔයාලා මට ඇත්ත කිව්වොත් ඔයාලට මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න මට උදව් කරන්න පුළුවන් කියලා. මේ දේත් එක්ක තමයි සේරම විස්තර හෙලි කරන්න ගන්නෙ. මෙයා කියන විදියට මීට අවුරුදු 14කට කලින් මෙයත් ඇතුළුව 66 දෙනෙක් ඉඳලා තිනවා. මේ හැම කෙනෙක්ටම තිබ්බ ප්‍රශ්නයක් තමයි සුව පහසුව ඉන්න ගෙදරක් හදාගන්න එක. ඒ අතර වාරෙදි තමයි පෞද්ගලික සමාගමක් මෙයාලව හම්බෙන්න ඇවිත් තියෙන්නේ. මෙයාලා ඇවිත් කියන විදියට මේ අය ඉන්න මහල් සංකීර්ණය කඩලා අලුත් නවීන අංග සම්පූර්ණ මහල් නිවාස සංකීර්ණයක් හදනවා කියලා. මෙයාලා මේ අයට කියන්නේ පරණ නිවාස කඩලා දැම්මම මේ අයට වෙනත් තැනක කුලියට පදිංචි වෙලා ඉන්න මාසෙකට 30000 ගානේ ගෙවන්න මේ සමාගම පොරොන්දු වෙලා තිනවා. ඒ විතරක් නෙමෙයි නිවාස කඩන්න කලින් ඒ නිවාස හිමියන්ට ලක්ෂ 12ක චෙක් එකකුත් දෙන්න මෙයාලා ඉදිරිපත් වෙලා තිනවා. ඉතින් මේ සමාගම් පිටිපස්සේ ඉන්නෙත් මණිවනන් මේක මෙහෙයවීමත් එක්ක ක්‍රියාත්මකුණු මේ සමාගම පවුල් 66න් ලැබුණු ඉඩම් ඔප්පු පාවිච්චි කරලා ඒවා ඇපේට තියලා බැංකු වලින් කෝටි 300ක මුදලක් ඇපේට අරන් තිනවා. එතනින් පස්සේ මේ හැමෝම වෙනත් රටවල් වලට ගිහින් තිනවා. ඔතනින් පස්සේ තමයි මේ අසරණ මිනිස්සු උසාවියේ නඩුවක් ගොනු කරන්නේ. හැබැයි ඉතින් විත්තිකාර පාර්ශවයේ කිසිම සාක්ෂියක්වත් නැති නිසා නඩුව දිගින් දිගටම කල් ගිහින් තිනවා. ඒ අතරෙදි මණිවනන් මේ සල්ලි පාවිච්චි කරලා ඡන්දෙ දිනලා මෙයාලා ඒක දැනන් ඉඳලා නැහැ. මණිවනනුත් මේකට සම්බන්ධයි කියලා. කොහොම හරි ඉතින් මෙයාලට දැන් තිබුණ ඉඩමුත් නැති නිසා මෙයාලා හැම අතින්ම අසරණ වෙද්දි මෙයාලා වෙනුවෙන් ගොනා මාමා මේ නඩුව අවුරුදු 4ක් තිස්සේ ඇදගෙන ඇවිත් තිනවා. එතනින් පස්සේ එයා මරණයට පත් වුණාම මෙයාලා තවත් අසරණ භාවයට පත් වෙලා තිනවා. ඒ විදියට කාලය යද්දි මේ පවුල් වල ඉඳපු 13 දෙනෙක් වයසට ගිහිල්ලා මැරිලා යද්දි මේ අතරේදී තමයි චන්දු එයාගේ අදහස ඉදිරිපත් කරන්නේ. හොඳින් බැරි නම් නරකින් හරි අපිට අයිති දේ අපි ලබා ගමු කියලා. එතනින් පස්සේ තමයි මෙයාලගේ පවුල් 66න් තෝරා ගනිපු කොටසක් මේ වැඩේට සහභාගී වෙන්නේ. එතනින් 8 දෙනෙක් මේ මංකොල්ලයට හවුල් වෙන්නේ. පොලිසියට අහුනොතින් අනිත් අයට ප්‍රශ්නයක් නොවෙන්න. ඒ වගේම කලින් ලෝයර් කියපු නඩුව අපි දාපු නඩුව කියමින් චන්දු කියනකොට පහුවෙනද උදේට මේ 4 දෙනාට මේ නඩුවට යන්නත් වේලු අවසර දෙනවා. එතනින් පස්සේ තමයි වේලු විනෝත් එක්ක භූමි හම්බෙන්න ඇවිත් භූමිට දෙන්නේ රතීගේ හස්බන්ඩ් ගාව තිබිලා එයා අරගෙන ආපු සල්ලි බෑග් එක. ඉතින් මේ සල්ලි අයිති වෙලා ඉඳපු කෙනා මැරුණා. අපි ඊතුරු සල්ලි ටික වගේම ඊතුරු අය හොයන ගමන් තියෙන්නේ කියමින් දවස් දෙකකින් සේරම හොයලා දෙන්නම් කියලා වේලු මෙතනින් යනවා. මෙතනින් මේ දෙන්න පිටත් වෙලා එද්දි වේලුට කෝල් එකක් එන්නේ මදීගෙන්. මේ කෝල් එකේදී මදී කියන්නේ තාත්තා ණය සල්ලි වලින් කොටසක් අරගෙන ආවම මං එයාට ඊතුරු සල්ලි ඉල්ලලා බැන්නා. එතකොට එයා ආයෙමත් ගෙදර ගිහින් ඇවිත් මගේ ඇඟට සල්ලි මිටි ගාණක් ඇලුවා කියමින් මදී කියන්නේ මං ඒ සල්ලි බැටරිට ගෙවන්න තිබුණ ණයකට දුන්න කියමින් කියන්නේ බැටරි ඒ සල්ලි අඳුරගෙන සල්ලි ලැබුණ විදිය මගෙන් ප්‍රශ්න කරා. මං සේරම විස්තරය කිව්වා කියලා. මං මේක ඔයාට කිව්වේ ඔයාගෙම හොඳට. ඔයත් මෙහෙන් පැන ගන්න කියලා. මදී කියනකොට වේලු තාත්තට කෝල් එකක් දීලා අහන්නේ මගේ බෑග් එකෙන් සල්ලි අරගත්තද කියලා. තාත්තා විස්තරය කියද්දි වේලු කේන්තියෙන් කියන්නේ මං ඔයාට චෙක් එකක් ගිහින් දෙන්න කිව්වේ අතර සල්ලි දෙන්න බැරි නිසා කියලා. ඔයා කරපු වැඩෙන් අපි හැමෝම අනුතරේ ඉන්නේ දැන්. කඩේ වහලා ගිහින් හැංගෙන්න. ඔයාව බැටරි කියලා කෙනෙක් හොයනවා කියලා. මේ කතාව කියනකොටම තමයි මෙයාලගේ කාර් එක පිටිපස්සේ හැංගිලා ඉඳපු බැටරි එළියට එන්නේ. ඊළඟට මෙයා ලයින් එකේ ඉඳපු භූමිට කතා කරමින් අහන්නේ ඇහුණා නේද අක්කේ කියලා. ඊළඟට බැටරි මේ දෙන්නව අරගෙන එන්නේ පාළු තැනකට. මෙයා මෙතනදී කියන්නේ අපි තමුන්ව විශ්වාස කරේ නැති එකම හොඳයි. තමුන්ගේ මෝඩ තාත්තා කරපු වැඩෙන් තමයි තමුන්ලා
මුල්ල සේරම අහුනේ කියලා. මෙතන හොරා ඔයා තමයි කියලා අපි හැමෝම දන්නවා කියලා. එතකොට තමයි වේලු කියන්නේ බැටරි ඔයාගේ තාත්තට උන දේ ඔයා දන්නවද කියලා. ඔයාගේ තාත්තව මැරුවේ වෙන කවුරුත් නෙවෙයි භූමි කියලා. මේ කතාවත් එක්කම තමයි බැටරි කියන්නේ මං ඒක දන්නවා. මං කියපු නිසා තමයි භූමි මගේ තාත්තව මැරුවේ කියලා. මේ කතාවත් එක්ක බැටරිගෙන් ගැලවීමක් නැති බව තේරුම් ගන්න වේලු බැටරිට කියන්නේ මේ කිසි දෙයකට විනෝද් සම්බන්ධ නැහැ. එයාට යන්න දෙන්න කියලා. බැටරිත් විනෝඩ්ට යන්න දෙනවා. විනෝද් මෙතනින් යද්දි මේ පැත්තට එන භූමිගේ වාහනේ ඇතුලේ ඉඳපු කෙනා විනෝඩ්ට වෙඩි තියනවා. ඔය වෙලාවේදී මේක දැකපු වේලු බැටරිවත් තල්ලු කරලා දුවගෙන යන්නේ විනෝද්ව බේරගන්න. නමුත් මේ වෙලාවේදී වේලුවත් කාර් එකට හප්පන භූමි වෙඩි වැදිලා බිම වැටිලා ඉඳපු විනෝද් ගාවට මෙයාවත් අරගෙන එනවා. ඇත්තම කියන්න කියන භූමිට වේලු කියන්නේ ඔයාගේ කෝටි 440 වේදම් කරලා ඉවරයි. ඔයා මොන දේ කරත් ඒ සල්ලි ආයෙ ඔයාට ලැබෙන්නේ නැහැ කියලා. වේලු කිව්වට මේ කතාව විශ්වාස නොකරන භූමි ඇත්ත නොකිව්වොත් වෙඩි තියනවා කියලා වේලුට වෙඩි තියන්න හදද්දිම තමා වේලුගේ මාමණ්ඩි මෙතනට එන්නේ. මේ වෙලාවේදී බැටරි මෙයාව හඳුනා ගන්නවා. මෙතනදී මාමණ්ඩි කියන්නේ මං ආයේ මගේ බෑනව එක්කගෙන යන්න කියද්දි වේලු වගේම අනිත් අයත් පුදුම වෙනවා. මේ වෙලාවේදී තමයි භූමි මෙයාට කියන්නේ ඔයාගේ බෑන අපෙන් කෝටි 440ක් හොරකම් කරලා. මෙයාට මෙතනින් කොහෙවත් යන්න බෑ කියලා. මේ වෙලාවේදී තමයි මාමණ්ඩි හැමෝම පුදුම කරමින් කියන්නේ වේලු නෙමෙයි මමයි ඒ සල්ලි හොරකම් කරේ කියලා. ඔය අතරේදී තමා අපිට පෙන්නන්නේ වේලුට නොපෙනෙන මාමණ්ඩි එදා නඩුවාරේදී උසාවියට ඇවිත් ගිහින් තිනවා කියලා. ඒත් එක්කම එදා ගිවිසුම අස්සම් කරද්දී මෝහනුත් එතන ඉඳලා තිනවා. එතනින් මේ මෝහන් කියන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ සැලසුමේ නායකයා. මෙයාලගේ සල්ලි හොරා කෑවේ මණිවණන් කියලා දැනගන්න අවුරුදු 4ක් තිස්සේ මේ පෑන් එක ගහලා තිනවා. මණිවණන්ගේ සල්ලි හොරකම් කරලා එයාගෙන් පලිගන්න. ඒ අනුව මේ මෝහන් එයාගේ වැඩපොළ හදාගෙන තින්නේ එයාලගේ සැලසුම් නිර්මාණය කරන්න. ඒ වගේම ආයුධ හදාගන්න කියමින් මෝහන් මේ කතාවෙන් වර්තමානයට එද්දි භූමි අහන්නේ ඔයා ආවේ ආයෙමත් සල්ලි ටික බාර දෙන්නද කියලා. එතකොට තමයි මෝහන් සමච්චලයට hina වෙමින් කියන්නේ මං ආයේ සල්ලි බාර දෙන්න නෙමෙයි ඔයාලා හැමෝම මරලා දාලා මගේ බෑනව ගෙදර එක්ක යන්න කියලා. මේ කතාවට භූමිට වගේම කණ්ඩායමටම hina යනකොට බැටරි මෙයාව විහිළුවට අරන් ඔයා තනියෙන්ද අපිව මරන්නේ හද්දි තමා ඊළඟ මොහොතේම සිද්ධ වෙන්නේ කවුරුත් නොහිතපු විදියට භූමි ළඟම හිටපු ගෝලයට වෙඩි වදිනවා. ඒත් එක මෙතන වට කරපු වෙස් මුහුණු දාගත්ත කණ්ඩායමක් වෙඩි තියමින් මෙයාලා ඉස්සරහට එන්නේ හතර වටෙම භූමිගේ ගෝලයන්ට වෙඩි තියමින් මරා දමමින්. භූමිගේ කණ්ඩායමම මෙහෙම මැරිලා යද්දි භූමි ඉස්සරහම බැටරිත් මැරිලා යනවා. මේ දේ මෙහෙම සිද්ධ වෙද්දි භූමි හැංගිලා ඉන්න තැනින් එළියට එද්දි මෝහන් කියන්නේ අපි ආව මරන්න ප්ලෑන් කරේ නෑ. ඒත් ඔයා ජීවත් වුණොත් මගේ මිනිබිරියට වගේම බෑනටත් ජීවිත තර්ජනයක් කියමින් භූමිවත් මල්ලා දානවා. මෙතනින් පස්සේ වේලුට වගේම විනෝඩ්ට මෙතනින් බේරෙන්න පුළුවන් වෙනවා. හොස්පිටල් ඉඳලා ගෙදර ආපු වේලු මෝහන්ගෙන් අහන්නේ හැමෝටම සල්ලි ටික බෙදුවද කියලා. මෝහන් ඔව් කියමින් මෝහන් වේලුටත් කොටසක් දෙනවා. මේත් එක්කම වේලු කෝල් එකක් අරන් මෝහන්ට දෙනවා. එතකොට අනිත් පැත්තෙන් කතා කරන මණිවණන් කියන්නේ අයියා මම මණිවණ මට සමාවෙන්න. මේ හැමදේම විසඳුවේ වේලු කියද්දි තමා අපිට පෙන්වන භූමිගේ ගෑනු ළමයි එක්ක මණිවණන් එයාගේ පක්ෂය එක්ක පාටියක් දාපු විදිය. එතනදී මණිවණන් ගෑනු ළමයි දෙන්නෙක් එක්ක නිර්වතින් ඉන්න වීඩියෝ එකක් වේලු භූමිකෙන් අරගත්තට පස්සේ මණිවණන් බ්ලැක්මේල් කරලා මේක ලීක් නොකර ඉන්න නම් අවුරුදු 14කට කලින් ඔයා බලයට එන්න පාවිච්චි කරපු සල්ලි ටික නැවත යොදවලා ඒ මිනිස්සුන්ගේ නිවාස සංකීර්ණය හදන්න ඕන කියලා. මේ දේත් එක්ක බය වුණ මණිවණන් නවතා දමා තිබූ මේ නිවාස ප්‍රොජෙක්ට් එක නැවත ආරම්භ කරනවා. මෙතනින් පස්සේ මණිවණන් වේලුට කෝල් එකක් දීලා අහන්නේ මගේ වීඩියෝ එක ඩිලීට් කරා නේද කියලා. එතකොට තමයි වේලු කියන්නේ පවුල් 66ටම නිවාසවල යතුරු ලැබුණට පස්සේ තමයි වීඩියෝ එක ඩිලීට් කරන්න කියලා. මේ දේත් එක්ක මණිවණන් කියන්නේ හරි කමක් නෑ මට ඔයා විශ්වාසයි කියලා. ඔන්න ඔහොම මේ ෆිල්ම් එකත් මෙතනින් අවසන් වෙනවා. ඉතින් ඔයාලා ෆිල්ම් එක ගැන මොකද හිතන්නේ? ෆිල්ම් එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ආදරයෙන් මතක් කරන ගමන් අදට අපි ගිහින් එන්න.